එකමත් එක ගමක දුප්පත් ගොවියෙක් ජීවත් වුණා. මේ ගොවියාගේ නම මුතුබණ්ඩා. මුතුබණ්ඩා දුප්පත් වුණත් ඔහුගේ හදවත නම් හරීම පොහොසත්. ඔහු කොයිතරම් වෙහෙස මහන්සි වී වැඩ කරත් විශාල මුදලක් උපයා ගන්න ඔහුට බැරි වුණා. ඉතින් ඔන්න එක දවසක් ඔහු වැඩට වෙනත් ගමකට ගියා. ඔහුගේ මේ වැඩේ ඉවර වෙනකොට හොඳටම හවස් වුණා. ඉතින් ඉක්මනටම ගෙදර එන්න හිතාගෙන මුතුබණ්ඩා වනාන්තරයේ මැදින් ගමන් කරන අතරේ ඔහු එකපාරටම දැක්කා හිවලෙක් කුඩා මුව පැටියෙක්ට පහර දෙන්න සූදානම් වෙනවා. ඉක්මනටම ළඟ තිබුණු පොල්ලක් අතට ගත්ත මුතුබණ්ඩා එතනට ගිහින් හිවලව පන්නලා දාලා මුව පැටියව බේරගත්තා. මුතුබණ්ඩා මුවාගාවට යනකොටම එකපාරටම මුතුබණ්ඩවත් පුදුමයට පත් කරමින් මුවා දෙවඟනක් බවට පත් වුණා. මා බේරාගත් එකට ඔබට ගොඩාක් ස්තුතියි. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඉල්ලන්න. මේ මොහොතේම ඔබට මම ලබා දෙන්නම්. අනේ දේවතාවිය, මට ඔබෙන් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඔබේ ආශිර්වාදය පමණක් මට ලබා දෙන්නකෝ. ඒ ඇති. මුතුබණ්ඩගේ මේ කරුණාවන්ත අහිංසක නිහතමානී බව දැකලා දේවතාවිය සතුටටපත් වුණා. ඔබේ මේ නිහතමානී බව දැකලා මම හුඟක් සතුටු වුණා. ඉතින් මේ තෑග්ග ඔයාට. ඔබ කුමක් හෝ දෙයක් මතක් කරගෙන මේ මූල කරකවන විට ඒ දෙය මේ මූලෙන් පිට වෙන්න පටන් ගන්නවා. ඔබේ අවශ්‍යතාවය ඉටු වහාම මේ රතු රෙද්ද දමා එය වසන්න. එවිට මූල නවතීවි. දේවතාවේසේ පවසමින් මුතුබණ්ඩගේ අතේ මූල සහ රතු රෙද්ද තැබීමෙන් පසු දේවතාවිය අතුරුදහන් වුණා. මේ සිදුවීමෙන් මුතුබණ්ඩා පුදුමයට පත් වුණා. ඔහුට විශ්වාස කරගන්න බැරි වුණා මේ මොකද්ද උනේ කියලා. මුතුබණ්ඩා ඉක්මනට මේ මූල පරීක්ෂා කළා. ඔහුට හොඳටම බඩගිනි දැනුණු නිසා උණු කීර්පූරි ප්‍රාර්ථනා කළා. එකපාරක් මූල කැරකුවා. අනේ දෙවියනේ, මේ මොන පුදුමයක්ද? කීරි සහ උණු පූරි මූලෙන් එළියට එන්න පටන් ගත්තා. ඉක්මනටම රතු රෙද්ද දහලා මූල වැහුවා. එතකොටම පූරි කීරුයි එන එක නැවතුණා. මේ විදිහට මුතුබණ්ඩා මූලෙ මැජික් එකෙන් එයාට අවශ්‍ය ඔක්කොම දේවල් ලබා ගන්න පටන් ගත්තා. ටික දවසක් යනකොට මුතුබණ්ඩා පොහොසතෙක් බවට පත් වුණා. මුතුබණ්ඩාටේ සල්ලි යහමින් ගෙවසුණා. මුතුබණ්ඩගේ මේ ඉක්මන් ධනවත් වීම ගැන
ඔහුගේ ගමේ මිතුරෙකුට සැක හිතෙන්න පටන් ගත්තා. ඔන්න ඉතින් එක දවසක් මේ මිතුරා මුතුබණ්ඩා ගෙදර ඉඳලා මොකද කරන්නේ බලන්න හොරෙන්ම මුතුබණ්ඩාගේ ගෙදරට ගියා. ඒ වෙලාවේ මුතුබණ්ඩා මෝල කරකවමින් එක දේවල් ලබා ගන්නවා මේ මිතුරා දැක්කා. මේ මෝල තමයි මුතුබණ්ඩාගේ රහස කියලා ඔහු හිතුවා. ඊට පස්සේ එදා රෑම මේ මෝල හොරකම් කරන්න හිතාගෙන මුතුබණ්ඩාගේ ගෙදරට පැන්නා. මුතුබණ්ඩා නිදි අතරේ හොරෙන්ම මෝල උස්සගෙන සාලෙට ආවා. අපි බලමුකෝ මේ මෝල වැඩ කරන හැටි. ඉස්සෙල්ලාම පොඩි දෙයක් ඉල්ලලා බලන්න ඕනේ. මොනවද ඉල්ලන්නේ? වතුර කූපයක් වගේ නම් හොඳයි. අනේ මෝල මට වතුර ලබා දෙන්නකෝ. ඔන්න එතකොටම මේ මෝලෙන් වතුර එන්න පටන් ගත්තා. ඒත් ඉතින් මේ මිත්‍රයා දන්නේ නෑනේ ඒක නතර කරන්නේ කොහොමද කියලා. කොච්චර කිව්වත් නවතින්න කියලා මෝලෙන් වතුර එන එක නැවතුනේ නෑ. ඔන්න ඉතින් එක දිගටම වතුර එනකොට හැම තැනම වතුරෙන් පිරෙන්න පටන් ගත්තා. මුතුබණ්ඩාගේ ගෙදරත් ටිකෙන් ටික වතුර පිරෙන්න පටන් ගත්තා. එතකොට ජනෙල් වලින් දොරෙන් වතුර එළියට ගිහිල්ලා ගමත් යට වෙන්න පටන් ගත්තා. ඔන්න එතකොට තමයි මුතුබණ්ඩට හැරුණේ. සද්දෙට මුතුබණ්ඩ ඇහැරිලා එනකොටම වෙච්ච විනාශෙ මුතුබණ්ඩ දැක්කා. අනේ මුතුබණ්ඩා අයියේ මට සමා වෙන්න. මම හිතුවේ නෑ මෙච්චර විනාශයක් වෙයි කියලා. අනේ මේක නවත්තන්නකෝ. මුතුබණ්ඩා ඉක්මනටම රතුරෙද්ද හොයාගෙන ඇවිල්ලා මෝල වැහුවා. එතකොටම වතුර එන එක නැවතුණා. ඔන්න බලන්නකෝ ඉතින් අගක් මුලක් නොදන්න දේවල් කරන්න යන්නේකෙත් හැටි. ඉතින් බලන්නකෝ මගේ පුංචි යාළුවනේ අපි මේ කතාවෙන් මොකද්ද ඉගෙන ගන්නේ? එක තමයි කිසිම කෙනෙක්ගේ සාර්ථකත්වයට අපි කවමදාවත් ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. අනිත් දේ තමයි අනුන්ගේ දේවල් පැහැර ගන්න එකත් හරිම වැරදි. ඉතින් කවදාවත් ඔයාලා නම් එහෙම වෙන්න එපා. අද කතාවත් ලස්සනයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම හැමදාමත් අපේ මේ ලස්සන කතා බලන්න ආසයි නම් අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්නම්කෝ.